සඳුනි මං අද පොඩ්ඩක් කලින් යනවා ජිම් එකට යන්න ඕන. ජිම්? ඔයා මෙච්චර කෙට්ටුවට ඉඳලා ලෑල්ලක් වෙයි ළමයා. අනේ මේ දාර සම්බ බත් මුට්ටියක් වගේ ඉන්න හැලගෙම්බියේ. තමුන් වගේ බත් හැලි පිටින් ගිලලා ඊට පස්සේ මේ දවස් තිස්සම ජංක් ෆුඩ් උයි ස්නැක්ස් උයි ඒවා මේවා ගිලලා දැන් ඔෆිස් එකේ දොරෙන්වත් එන්න බැරි තරමට තනි බබා ඇතින්න වගේ වෙලා ඉන්න තමුන් වගේ වෙනකන් ඉඳලා මට ජිම් යන්න කියන්නේ. මහා කුණ්ඩ හට්ටියක් නෙවෙයි තමුසේ. තමුසල වගේ තාර තනි පීප්ප හිතාගෙන ඉන්නේ ජිම් එක කියන්නේ මහතය විතරක් යන්න ඕනේ මහතය කෙට්ටු කරන තරක් කියලා. කෙට්ටු අය ජිම් යන්නේ අයියා ජිම් යන්නේ කෙට්ටු අය ජිම් යන්නේ අනේ මේ රට වැස්සියේ මේක අහගනින් හොඳට හරිද? ජිම් එකට යන්නේ මහතය කෙට්ටු කරන්න විතරක් නෙමෙයි. කෙට්ටු මිනිස්සු ජිම් එකට යනවා ඇඟ මේන්ටේන් කරගන්න. තමයි තේරෙනවද? මෙතන අයියා ජිම් යත් ලෑල්ලා අපේ කියලා. ලෑල්ලා එනගත්තද? සීරමන්ලා දෙනගත්තද?